ජැක්ලින් ෆර්නෑන්ඩස් කියන්නේ මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තියෙන තාරකාවියක්. ඉතින් මේ ජැක්ලින් උපත ලබන්නේ 1985 අගෝස්තු 11 වන දින බහරේන් වල. ඇය 2006 වසරේදී තමයි මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා ක්‍රවුන් එක ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජැක්ලින් බොලිවුඩ් වලට පා තබන්නේ ඇලඩින් මූවී එක හරහා. මේ වන විට ඇයට ඉන්ස්ටාග්‍රෑම් වල පමණක් මිලියන 70.8ක ෆලෝවර්ස් ප්‍රමාණයක් ඉන්නවා. නර්කලි ආකර්ෂ කියන්නේ මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. ඇය 1987 ජූලි 12 තමයි ඉපදිලා තියෙන්නේ. ඒ වගේම මේ වෙන විට ඇය 37 වන වියේ තමයි පසු වෙන්නේ. ඒ වගේම ඇය 2004 මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළා මිස් වර්ල්ඩ් 2004 බියුටි පැජන්ට් එක රිප්‍රසන්ට් කරනවා. ඒ වගේම ඇය පිස්සු ට්‍රිබල් වන් ෂොට් හිරිපොද වැස්ස අංජලිකා සිකුරු හතේ වැනි ජනප්‍රිය සිනමාපට වලින් අපිට බලා ගන්න පුළුවන්. නක්ෂි ප්‍රියසාත් 1990 මාර්තු 18 වෙනිදා ඉපදිච්ච කෙනෙක්. ඇයට මේ වන විට අවුරුදු 35ක් වෙනවා. ඇය අධ්‍යාපනය හදාarලා තියෙන්නේ හෝලි ෆැමිලි කොන්වෙන්ට් බම්බලපිටිය සහ රොයල් ඉන්ස්ටිටියුට් යන ආයතන වලින්. දිනක්ෂි ඩබල් ට්‍රබල් මේ වගේ ආදරයක් සූම් විසල් ආදරේ වැනි සිනමාපට වලින් අපි අතරට ආවා. මේ වන විට ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙහි ෆලෝවර්ස්ලා මිලියන 1.2ක ප්‍රමාණයක් ඉන්නවා. පළවෙනි තාරකා ඉපදිලා තියෙන්නේ 1990 නොවැම්බර් 15 වන දින. මේ වන විට ශාලිනිට වයස අවුරුදු 34ක් වෙනවා. ඇය 2007 සිරස කුමරේ ජයග්‍රහණය කළා තමයි රංගනයට පිවිසෙන්නේ. ඇය නිව්ස්ට්‍රීට් බාලිකාවෙන් තමයි අධ්‍යාපනය හදාarලා තියෙන්නේ. ඒ වගේම ස්පන්දන, නෙලා, වියසිදුරු වැනි සිනමාපට වලින් ඇයව අපිට බලා ගන්න පුළුවන්. ඇය රංගනයට අමතරව නර්තනයට වගේම ගීත රචනාවටත් දක්ෂ වෙනවා. පූජා උමාශංකර් 1981 ජූනි 25 කොළඹ තමයි ඉපදිලා තියෙන්නේ. මේ වන විට ඇයට වයස අවුරුදු 43ක් වෙනවා. ඇය ලංකාව විතරක් නෙමෙයි දකුණු ඉන්දියාවෙත් ජනප්‍රිය නිළියක්. පූජා 2006 වසරේ අංජලිකා චිත්‍රපටයෙන් රඟපෑමෙන් පස්සේ ඇයට මුළු ලංකාවම ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආසයිමන් පියාඹන්න යහළුවෝ සුවඳ දැනුණා ජීවිතේ කුසපබා පත්තිනි සරිගම සිහිනය කිය ආදිරිය වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රඟපානවා. මේ වන විට නම් ඇය රංගනෙන් ඉවත් වෙලා ඉන්දියාවේ තමයි ජීවත් වෙන්නේ. චානුටි ප්‍රියසාද් 1997 සැප්තැම්බර් 27 තමයි ඉපදිලා තියෙන්නේ. මේ වන විට ඇයට වයස අවුරුදු 27ක් වෙනවා. ඇය රොයල් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි අධ්‍යාපනය හදාarලා තියෙන්නේ. රංගනයට වගේම නර්තනයට සහ ගායනයටත් දක්ෂයි. ශනුද්‍රිගේ වැඩිමහල් සහෝදරියන් තමයි දිනක්ෂි සහ ශේෂාද්‍රි කියන්නේ. ශනුද්‍රි ඔන්න බබෝ රෝස කැලේ සුවඳ දැනුණා ජීවිතේ අඟර දඟර සහ ආදරණීය ප්‍රාර්ථනා වලින් ප්‍රේක්ෂකයින් අතරට ආවා. මේ වගේ වීඩියෝස් බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.